ආයිබෝවන් ආදරණීය දුවල පුතාලා හැමෝටම පුතේ අද අපිට පටන් ගන්න තියෙන අලුත් පාඩමක් ගිය සතියේ අපි පාඩම ඉවර කරා පරණ පාඩම කාලය සම්බන්ධ පාඩම ඉවර කරා අද තියෙන්නේ මේ සතියේ පටන් ගන්න අලුත් පාඩමක් සංඛ්‍යා රේඛා. එතකොට මේ පාඩම පටන් ගන්න කලින් අපි පොඩි වැඩ ටිකක් කරලා ඉමු. පොඩ්ඩක් කියන්නේ එක ප්‍රශ්නයක් වෙනම මේ පාඩමට අදාළ නැති. හැබැයි මේ පාඩමේ මුල ඉඳන් තියෙන කොටසක්. කියන්නේ පාඩම ගත්තාම ටීචර් දැන් හැමදාම කියනවා වගේ හැම පාඩමකම අපි දැන් මාතෘකාවක් ගත්තාම මේ මාතෘකාවේ තියෙන දේම විතරක් නෙවෙයි ඒ පාඩම තුල අන්තර්ගත වෙන්නේ. එතකොට ඊට කලින් අපි ඉගෙන ගත්ත ඒවත් ඒකේ ප්‍රශ්න තුර එන්න පුළුවන්. එනවා පුළුවන් නෙවෙයි එනවා අනිවාර්යයෙන්. එතකොට එහෙම වුණාම අපි කරන්න ඕනේ අපි ඉගෙන ගන්න සෑම පාඩමක්ම අපේ හැම පාඩම ටිකේ එක පාඩමක් ඉගෙන ගත්තට පස්සේ ඒක ඉවර වෙන්නේ නැහැ. ඒක ඉවරයි කියලා අයින් කරන්න බෑ. මොකද ඒ පාඩමම තවත් පාඩමක ප්‍රශ්නයක් තුල තියෙන්නට පුළුවන්. අනිවාර්යෙන් එහෙම තියෙනවා. ඒකින්ද අපි උගන්වන කිසිම පාඩමක් වගේම ඔයාලා ඉගෙන ගන්න කිසිම පාඩමක් අතාරින්න බෑ. හැම පාඩමකම අනිත් හැම පාඩම් වලටම අත්‍යවශ්‍ය වෙන දේවල් උගන්වනවා. එතකොට අද අපිට තියෙන සංඛ්‍යා රේඛානේ. එතකොට සංඛ්‍යා රේඛා ගැන කතා කරනකොට සංඛ්‍යා රේඛා මම මාතෘකාව ලියන්නම්. සංඛ්‍යා රේඛා දැන් පොතේ සංඛ්‍යා රේඛා ගැන ඉගෙන ගන්න කලින් අපි ඉගෙනගෙන ඉන්න ඕනේ ආරෝහණ ක්‍රමය කියන්නේ මොකද්ද? කොහොමද ආරෝහණ ක්‍රමයෙන් ලියන්නේ? මේ වගේ දේවල්. ආරෝහණ ක්‍රමය කියන්නේ මොකද්ද? කොහොමද අපි ආරෝහණ ක්‍රමයෙන් ලියන්නේ? ආරෝහණ ක්‍රමය කියලා කියන්නේ පොඩි එකේ ඉඳලා විශාලකට ලියන එකට. මොකද්ද? දැන් මම මේ අලුත් පිටුවක් අරන් කියලා දුන්නත් ආරෝහණ කියලා කියන්නේ කුඩා එකේ ඉඳලා කුඩා සිට විශාල දක්වා යන එකට. කුඩා සිට විශාල දක්වා ලියන එකට. උදාහරණයක් වශයෙන් ගත්තොත් 1 2 4 10 50. දැන් මෙතන ඔයාලට පේනවනේ මේ ටීචර් ලියලා තියෙන කුඩා එකේ ඉඳලා. මේකට තමයි අපි ආරෝහණ කියලා කියන්නේ. එතකොට මේ ඒත් එක්කම අපිට එනවා තමයි අවරෝහණ. මේකත් එක්කම තියෙන අනිත් නම තමයි මොකද්ද? අවරෝහණ. එහෙනම් පුතාලා දන්නවා ආරෝහණ කියන්නේ කුඩා එකේ ඉඳන් විශාල එකට නම් අවරෝහණ කියන්නේ විශාල එකේ ඉඳලා කුඩා එකට. ඒ කියන්නේ විශාල සිට කුඩා එක දක්වා. මම මේක ලිව්වොත් 100 90 80 50 10 ඔන්න ඔය වගේ විශාල එකේ සිට කුඩා එකට ලියන එකට තමයි අපි කියන්නේ අවරෝහණ ක්‍රමයට ලියනවා කියලා. ඒතකොට සංඛ්‍යා රටාවල අපි දැනගෙන ඉන්න ඕනි ආරෝහණ අවරෝහණ කියන්නේ මොකද්ද? විශේෂයෙන් ආරෝහණ කියන එක. මොකද්ද සංඛ්‍යා ටිකක් දුන්නට පස්සේ මේ සංඛ්‍යා ටිකේ විශාල එක්කෙනා කවුද? කුඩා එක්කෙනා කවුද? සමානය කවුද කියන එක අපි දැනගෙන ඉන්නට ඕනි. ඒ වගේම තමයි අපි දැනට අපි දන්නේ 1 2 3 මේ වගේ ධන සංඛ්‍යා කිව්වොත් මේක පිළිවෙලට ලියන්නේ. ඒ වගේම තමයි පුතේ අපිට ඍණ සංඛ්‍යා ධන සංඛ්‍යා ඔය දෙකෙන්ම දීලා සංසන්දනය කරන්න පිළිතුරු එනවා. සංසන්දනය කරන්න පිළිතුරු ලියන්න එනවා. ඒතර ඒක තමයි මේ සංඛ්‍යා රේඛාව තුල ඔයාලට උගන්වන්නේ. සංඛ්‍යා රේඛාව තුල ඔයාලට උගන්වන්නේ අන්න ඒක තමයි. හරිද? දැන් අපි යම් මේ කොටසට පළවෙනි කොටසට සංඛ්‍යා රේඛා මුල්ම ප්‍රශ්නේ හැමෝම ලියාගන්න. පළවෙනි ප්‍රශ්නය
ආරෝහණ ක්‍රමයට ලියන්න. ආරෝහණ ක්‍රමයට ලියන්න. හැමෝම ටීචර්ත් එක්ක ලියාගන්න. ලියාගෙන මේක කරගෙන යන්න. මාතෘකාව ලියාගන්න. ආරෝහණ ක්‍රමයට ලියන්න. ආරෝහණ ක්‍රමයට ලියන්න. ආරෝහණ ක්‍රමයට ලියන්න. පළවෙනි එක 5 7 2 10 8 දෙවැනි එක 35 55 75 45 තුන්වෙනි එක 100 70 300 150 හතරවෙනි එක  හරි. ඔන්න ඔය ටික ලියන්න බලන්න ආරෝහණ පිළිවෙලට. ඔය ටික ලියන්න බලන්න ඔයාලා ආරෝහණ පිළිවෙලට. ආරෝහණ පිළිවෙලට. හැමෝම ලියා ගන්න බලන්න මේ කොටස් ටික ආරෝහණ පිළිවෙලට ලියලා සකසන්න. හැමෝම ලියන්න ඕනි. ඉක්මනට ලියන්න බලන්න හැමෝම ආරෝහණ ක්‍රමයට. ආරෝහණ ක්‍රමය. ඒ කියන්නේ කුඩා එකේ ඉඳලා විශාල එකට. කුඩා එකේ ඉඳලා විශාල එකට. හරිද? ලේසි ප්‍රශ්නයක් දුන්නේ. හැමෝම දන්න ලේසි ප්‍රශ්නයක්. හරි පුතේ අපි බලමු කොහොමද ලියන්නේ කියලා. කුඩා එකේ ඉඳලා විශාල එකට. කුඩා එකේ ඉඳලා විශාල එකනේ ආරෝහණ ක්‍රමයට කොහොමද ලියන්නේ කියලා.
එහෙනම් මුලින්ම මෙතන දිනවා 5 7 2 10 8. කුඩාම එක වෙන්නේ 2. 2 ඊට පස්සේ තියෙනවා 5 ඊට පස්සේ තියෙනවා 7 ඊට පස්සේ තියෙනවා 8 අන්තිමට තියෙනවා 10 මේ විදිහට. ඊළඟ එකේ 35 55 75 45. එහෙනම් 35 තමයි කුඩාම. ඊට පස්සේ 45 ඊට පස්සේ 55 ඊට පස්සේ 75. ඊළඟ එක 100 70 300 150. දැන් කුඩාම 70 ඊට පස්සේ 100 ඊට පස්සේ 150 අන්තිමට ඒ කියන්නේ විශාලම කෙනා 300. විශාලම කෙනා 300. ඊට පස්සේ තියෙනවා 30 33 32 42 36. ඔක්කොගෙම විශාල 30 කුඩා 30. 30. ඊට පස්සේ 32. ඊට පස්සේ 33. ඊට පස්සේ 36. අන්තිමට 42. ඔන්න ඔය විදිහට තමයි එන්නේ. දැන් මේ ටික මං හිතනවා හැමෝගෙම හැටි ඇති කියලා. මොකද ලේසිම කොටසක් හැමෝටම තේරෙන කොටසක්. ටීචර් දැන් වෙනම කියලා දුන්නා. ආයෙත් පාරක් මේක බැලුවොත් ආරෝහණ කියලා කියන්නේ කුඩා එකේ ඉඳලා විශාල එකට. අවරෝහණ කියලා කියන්නේ එතකොට විශාල එකේ ඉඳලා කුඩා එකට. දැන් එතකොට පුතේ අපි යන් සංඛ්‍යා රේඛාවක් කියන්නේ මොකක්ද? සංඛ්‍යා රේඛාවක් අපි අඳින්නේ කොහොමද? සංඛ්‍යා රේඛාවක් ක්‍රමාංකණය කරන්නේ මොකක්ද? ඒකට සංඛ්‍යා රේඛාවක් කියලා කියන්නේ දැන් මේක ඔයාලගෙන් අහන්නේ. සංඛ්‍යා රේඛාවක් යනු අර සිංහල වගේ. හැබැයි අහන්න නැති වුණාට ඔයාලා ඒක දැනගෙන ඉන්න ඕනේ. ඒකට රේඛාවක් ක්‍රමාංකණය කිරීමෙන් තමයි අපිට සංඛ්‍යා රේඛාව කියන එක ලැබෙන්නේ. ඒකට රේඛාවක් ක්‍රමාංකණය කිරීම සංඛ්‍යා රේඛාවක් කියලා අපි හඳුන්වනවා. ඒතර සංඛ්‍යා රේඛාවක් හැදෙන්නේ රේඛාවක් ක්‍රමාංකණය කිරීම මගින්. ඒක තමයි මතක තියාගන්න ඕනි. දැන් අපි බලමු කොහොමද අපි සංඛ්‍යා රේඛාවක් කියන කෙනා අඳින්නේ කියලා. අඳින්නේ මෙන්න මේමයි. මුලින්ම රේඛාවක් අඳිනවා. ඔන්න ඔය විදිහට රේඛාවක් අඳිනවා. මේ රේඛාවේ මැද හරියකට වෙන්න මම ලකුණු කරනවා බිඳුව. මැද හරියකට වෙන්න මම ලකුණු කරනවා බිඳුව. මම ඔයාට කියනවා බිඳුව. දැන් පුතේ මේ බිඳුව තියෙනවනේ. මේ පැත්ත ඒ කියන්නේ මේ පැත්ත කියන්නේ දකුණු අත පැත්තේ ලියන්නේ ධන පැත්ත. දකුණු අත පැත්තට අපි කියන්නේ ධන, වම් අත පැත්තට අපි කියන්නේ ඍණ. මේ තියෙන්නේ ධන, මේ තියෙන්නේ ඍණ. එතකොට ධන කියන්නේ විශාල සංඛ්‍යා, ඍණ කියන්නේ කුඩා සංඛ්‍යා. ඔයාලට තේරෙනවා ඍණ කියලා කියන්නේ නැහැ. ධන කියලා කියන්නේ තියෙනවා. එතකොට විශාල වෙන්නේ අනිවාර්යයෙන්ම මේ පැත්තේ ඉන්න සංඛ්‍යාවල් ටික. විශාල වෙන්නේ අනිවාර්යයෙන්ම මේ පැත්තේ ඉන්න සංඛ්‍යාවල් ටික. එතකොට මට දැන් ඕක මේ විදිහට ලකුණු කරන්න පුළුවන්. මම මෙතන ඉඳලා කොටු දෙකකින් ලකුණු කරනවා 1 කියලා. මම මෙතන ඉඳලා කොටු දෙකකින් ලකුණු කරනවා 1 කියලා. එතකොට මම මෙයාව ලකුණු කරන්නේ 1 කියලා. එහෙනම් 2 තියෙන්න ඕනි. මෙන්න මෙයත් එක්ක තව කොටු දෙකකින්. දැන් මේ බිඳුවේ ඉඳලා එක කොටුවකින් 1 ලකුණු කරලා එකේ ඉඳලා කොටු දෙකකින් 2 ලකුණු කරන්නේ. එතකොට අපි මේ පෙන්නනවා මේ කොටු දෙකක් අතර අගය 1යි. ඊළඟ කොටු දෙක අතර අගයත් 1යි. එහෙනම් මෙතන 1 මෙතන 2. මෙතන 2 මෙතන 3 මෙතන 4 මෙතන 5. ඔය ටික මම ලිව්වොත් 1 2 3 4 5. හොඳට මතක තියාගන්න සංඛ්‍යා රේඛාවක වැඩි වෙන පැත්තට අනිවාර්යයෙන්ම ඊතලයක් දානවා. එතකොට මෙයා මේ පැත්තට ඊතලයක් දානවද? මේ පැත්තට ඊතලයක් දාන්නේ ඍණ පැත්තට නැත්නම් වම් අත පැත්තට.
හේතුව දකුණු අත පැත්තට තමයි මේකේ සංඛ්‍යා ඉලක්කම් වැඩි වෙන්නේ. වැඩි වෙන පිළිවෙල තියෙන දකුණු අත පැත්තේ. එහෙනම් ඒ පැත්තට පමණයි අපි සංඛ්‍යා රේඛාවක් අඳිනකොට ඊතලය දාන්නේ. හොඳට මතක තියාගන්න. දැන් අපි ධන පැත්ත මේ විදිහට අරගෙන ගියානේ. ධන පැත්ත මේ විදිහට අරගෙන ගියා. එහෙනම් ඍණ පැත්තත් ඔය විදිහම තමයි. ඒ කියන්නේ එක අඩු වෙන්න ඕනේ. එක අඩු වෙනවා කියන්නේ මෙන්න මේ කොටු දෙකක් අතර පරතරය එක. මේකෙත් ඕකම තමයි. මේ ගත්ත පරතරයම තමයි අන්තිම වෙනකල් ඔයාලා තියන්න ඕනි. වෙනස මේක ඍණ 1, මේක ඍණ 2, මේක ඍණ 3, මේක ඍණ 4, මේක ඍණ 5. අපිට ඕන පුතේ මේක ධන 1 කියලා මෙහෙම ලියන්නත් පුළුවන්. හරිද? ධන 10 කියලා මෙහෙම ලියන්නත් පුළුවන්. නිකන් 10 කියලා ලියන්නත් පුළුවන්. හැබැයි මෙයා ඍණ 10 නම් අනිවාර්යයෙන්ම මෙයා ඍණ 10 කියලා ලියන්නට ඕනි. ධන තිබුණොත් ධන ලියන්න අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි ඍණ අත්‍යවශ්‍යයි. ඍණ තිබුණොත් අපි ඍණ ලියන්න ඕනි. ඒකට ඕක තමයි අපිට සංඛ්‍යා රේඛාවකින් ඔයාලට කියලා දෙන්න තියෙන දේ. මේ අපි ගන්න පරතරයන් හැම තැනටම එකක් වෙන්න ඕනි. මේ බිඳුවේ ඉඳලා කොටු එකක් ගිහින් නම් එක ලකුණු කරේ ඊළඟට දෙක ලකුණු කරන්නත් ඕනි එකේ ඉඳලා කොටු දෙකක් ගිහිල්ලා. හරිද? එතකොට දැන් මෙහෙම කරගෙන යනකොට කොටු දෙක ගාන ගිහිල්ලා අන්තිමට අපිට ඕනි තැනට යන්න කොටු දෙකක් මදි. එහෙනම් කොටු දෙක ගාන ගියොත් මදි. එහෙනම් මදි තැන ඉඳලා එක යන්නේ නැහැ. ඒවා කරන්න බෑ. කියන්නේ මුලදී පටන් ගත්ත කොටු ගානින්ම තමයි අගේ ඉවර වෙනකල් ඔයාලා යන්න ඕනි. එතකොට පුතේ මේ සංඛ්‍යා රේඛාවකට අපි කියනවා ක්‍රමාංකනය කරන ලද රේඛාව සංඛ්‍යා රේඛාවක් කියලා. ඕක මට ලියන්න පුළුවන්. හැමෝම දැන් මේ සංඛ්‍යා රේඛාව ඇඳ ගන්න පොතේ. හැමෝම මේ සංඛ්‍යා රේඛාව දැන් ඇඳ ගන්න. ක්‍රමාංකනය කරන ලද රේඛාව සංඛ්‍යා රේඛාවක් ලෙස හඳුන්වයි. හඳුන්වයි. ලස්සට මේක ලියාගෙන ඉක්මනින්ම මේක ඉවර කරගන්න. අපි අභ්‍යාසවලට යන්න.
හරි. දැන් ටීචර් ඔයාලට සංඛ්‍යා රේඛාවක් දෙනවා. පුතාලා ඒකේ ලකුණු කරලා තියෙන සංඛ්‍යා මොනවාද කියලා ටීචර්ට ලකුණු කරලා පෙන්නන්න ඕනි. හරි නේද? හරි. එහෙනම් ටීචර්ත් එක්කම සංඛ්‍යා රේඛාව ඇඳ ගන්නකො ඔයාලා. දෙක සංඛ්‍යා රේඛාවේ නිරූපණය වන සංඛ්‍යා දක්වන්න දෙක දැන් අපිට මෙහෙම ලකුණු කරන්නත් පුළුවන්. 1 2 3 විදිහට වෙන්න ඕනෙත් නෑ. 3 6 9 ඒ විදිහට ලකුණු කරන්නත් පුළුවන්. 2 4 6 8 ඒ විදිහට ලකුණු කරන්නත් පුළුවන්. 5 10 15 ඒ විදිහට ලකුණු කරන්නත් පුළුවන්. 10 20 30 40 ඒ විදිහට ලකුණු කරන්නත් පුළුවන්. එතකොට ඔයාලට ඕනම ක්‍රමයකට ක්‍රමාංකනය කරන්න පුළුවන්. හැබැයි નિયમિત රටාවක් තියෙන්න ඕනි. 1 2 ලකුණු කළා 4 6 කියලා ලකුණු කරන්නේ. අර ලකුණු කරපු පිළිවෙලටම ඍණ පැත්තත් ධන පැත්තත් ලකුණු කරන්නට ඕනි. හරි. ඔය විදිහට තමයි තියෙන්නේ. දැන් ටීචර් ලකුණු කරන සංඛ්‍යා ටික ඔයාලා ලියන්න ඕනේ. දැන් එහෙනම් අපි දන්නා බිඳුවෙන් මේ පැත්තේ තියෙන ටික ඍණ ටික කුඩායි අර පැත්තේ තියෙන ඒ කියන්නේ ධන ටිකට වඩා හැම වෙලේම විශාල සංඛ්‍යා එන්නේ පුතේ ධන පැත්තේ. කුඩා සංඛ්‍යා එන්නේ ඍණ පැත්තේ. ඒක ඔයාලා හැම වෙලේම මතක තියාගන්නට ඕනි. මෙයා තමයි A. මෙයා තමයි D. මෙයා තමයි B. මෙයා තමයි E. මෙයා තමයි C. G. ඔයාලා දැන් A B C D E F G වලින් නිරූපිත සංඛ්‍යාව දක්වන්න ඕනි ලියන්න ඕනි. හැමෝම ලියන්න බලන්න. A එකෙන් කවුද? A වලින් කවුද? B වලින් කවුද? C වලින් කීයද? D වලින් කීයද? E වලින් කීයද? F වලින් කීයද? G වලින් කීයද?
ලියන්න බලන්න හැමෝම ලස්සනට. A වලින් කීයද B වලින් කීයද C වලින් කීයද D වලින් කීයද E වලින් කීයද F වලින් කීයද G වලින් කීයද? දැන් පොතේ අපි දන්නවා මේ පැත්තේ තමයි අඩු පැත්ත මේ පැත්ත තමයි වැඩි පැත්ත. ඒ කියන්නේ දකුණු අත පැත්තට යන්න ධන ගතිය වැඩි. ඒ කියන්නේ විශාල බව වැඩි. වම් පැත්තට යන්න විශාල බව අඩුයි. ඒක තමයි ඔයාලා මතක තියාගන්න ඕනේ. හරිද? ලියලා ඉවරද හැමෝම? අපි බලමුද? හරි අපි බලමු නේද? දැන් ඔන්න A කවුද? ඍණ 12යි.
12යි. A ඍණ 12යි. A ඍණ 12යි. B කීයද? B බිංදුවයි. C තියනවා C 14යි. අපිට ඕන ඕක ඔහම ලියන්නත් පුළුවන් නැත්නම් ධන 14යි කියලා ධන දාලා ලියන්නත් පුළුවන්. කොහොම කරත් වැරදි වෙන්නේ නැහැ. කොහොම කරත් වැරදි වෙන්නේ නැහැ. D කීයද? D ඍණ 6යි. D ඍණ 6යි. E කීයද? E ධන 6යි. D ඍණ 6යි. E ධන 6යි. F කීයද පුතේ? F 8යි. මෙයා ධන. G ඍණ 2යි. හරි. මේක දැන් කොබලන්න ඔක්කොම හරියයි මේකේ අත උස්සන්න බලන්න. හරි. හොඳයි. දැන් මේ මෙතට එනකල් නම් අපි බොහොම සරල දේවල් ටිකක් තමයි කරේ. සංඛ්‍යා රේඛාවක් ඇඳා සංඛ්‍යා රේඛාවේ මේ සංඛ්‍යා ලකුණු කරන විදිහ බැලුවා. දැන් අපි මේ ටික දන්නවා. දැන් තමයි බරපතලම දෙයට යන්න තියෙන්නේ. කියන්නේ මේ පාඩමේ වැදගත්ම කොටසට. මේ පාඩමෙන් ප්‍රශ්න අහන කොටසට යන්නේ දැන් තමයි. එතකොට දැන් තියෙන්නේ විශාල සංඛ්‍යා කුඩා සංඛ්‍යා ඔයාලා කොහොමද හොයාගන්නේ කියලා බලන්න. දැන් ටීචර් කිව්වා මේ සංඛ්‍යා රේඛාවක් ගත්තාම සංඛ්‍යා රේඛාවේ මේ මතක තියාගන්න දකුණු අත පැත්තේ තියෙන සංඛ්‍යාව තමයි වැඩිම වම් අත පැත්තේ තියෙන සංඛ්‍යාව තමයි අඩුම. ඒ කියන්නේ වම් පැත්ත අඩුයි දකුණු පැත්ත ටීචර් අද ටිකක් අසනීප වෙලා ඉන්නේ. දකුණු අත පැත්ත වැඩි වම් අත පැත්ත අඩුයි. එතකොට ඒක තමයි ඔයාලා මතක තියාගන්න ඕනි. දැන් අපි ටීචර් කිව්වොත් මෙන්න මෙහෙම. ඍණ 8 දෙනවා. ඔන්න බලන්න. දැනට ටීචර් මේ ටික මකන්නම්. දැනට ටීචර් මේ ටික මකන්නම්. ඔන්න බලාගන්නකො වැදගත්ම කොටස තමයි මේ ඔයාලට බලාගන්න කියන්නේ. ටීචර් දෙනවා ඍණ 8 තියෙනවා. ආයෙ තියෙනවා 2. දැන් ඕක බැලූ බැල්මටම ඔයාලට තේරෙන්න මෙන්න මේ විදිහට මතක තියාගන්න. මිනිස්සු දෙන්නෙක් ඉන්නවා. මිනිස්සු දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක්ට තියෙනවා රුපියල් 8ක ණයක්. එක්කෙනෙක්ට ණය මොකවත් නැහැ රුපියල් 2ක් තියෙනවා. එහෙනම් කා අතේද වැඩිපුරම වත්කමක් තියෙන්නේ. කා අතේද වැඩිපුරම අතේ සල්ලි තියෙන්නේ. මේ රුපියල් 2 තියෙන කෙනාගේ නේද? මෙයා ණයයි. එහෙනම් ණයයි කියලා කියන්නේ එයාගේ වත්කම අඩුයි. හැබැයි මේ අතේ රුපියල් 2ක් තියෙන කෙනා මෙයාට වඩා පෝසත්. ඍණ 8ට වඩා ධන 2 පෝසත්. එහෙනම් ඊට වඩා තවත් ලේසි ඍණ 8 තියෙන්නේ මෙතන 2 තියෙන්නේ මෙතන. එහෙනම් දකුණු පැත්තේ තියෙන්නේ කවුද? 2. වම් අත පැත්තේ ඉන්නේ ඍණ 8. එහෙනම් වැඩියෙන්ම විශාල කවුද? ධන 2. ධන 2. ඊට පස්සේ මම ගන්නවා ඍණ 10යි ඍණ 2යි. කවුද විශාල? කවුද විශාල? දැන් මෙතන ඍණ 10 ලොකුයි 2ට වඩා කියලා 10 ලොකු පමණින් මෙයා ලොකු වෙන්නේ නැහැ. ඔන්න ණය තියනවා 10 අතේ ඍණ 10ක්. මෙයාගේ ඍණ 2යි ණය තියෙන්නේ. එතකොට වැඩියෙන් පෝසත් කවුද? අර ඍණ 2ක් තියෙන කෙනා තමයි පෝසත්. මොකද එයාගේ ණය අඩුයි. මෙයාගේ ණය වැඩි. අපි එහෙම හිතන්නත් පුළුවන්. ඒ නැත්තම් ඊළඟ පැත්ත තමයි වම් අත පැත්තේ ඉන්න කෙනා තමයි අඩු. දකුණු අත පැත්තේ ඉන්න කෙනා වැඩි. එහෙනම් 10 තියෙන්නේ මෙතන 2 තියෙන්නේ මෙතන. එහෙනම් කවුද දකුණු අත පැත්තේ ඉන්නේ? දකුණු අත පැත්තේ ඉන්නේ ඍණ 2. එහෙනම් විශාල ඍණ 2. එතකොට ඔයාලා මතක තියාගන්න ඕනි මෙයා ඍණ 10යි මෙයා 2යි කියලා කිව්වට 10 විශාල හින්දා 10 විශාල වෙන්නේ නැහැ. ඍණ පැත්තේ උනත් දකුණු අත පැත්තට යන්න තමයි මෙයාගේ විශාලත්වය වැඩි වෙන්නේ. ඊට පස්සේ මම ගන්නවා 0.5යි. කවුද මේ දෙන්නගෙන් විශාල? 0 ඉන්නේ මෙතන 5 ඉන්න ඕනි හරිනම් මෙන්න මෙතන. 5 ඉන්න ඕනි 4යි 6යි මැදනේ.
එතකොට කවුද විශාල? මේකේදී නම් අපිට තේරෙනවා බැලූ බැලමටම රුපියලක්වත් නැති කෙනෙක් ඉන්නවා, රුපියල් 5ක් අතේ තියෙන කෙනෙක් ඉන්නවා. මේ දෙන්න වැඩියෙන්ම පොහොසත් කවුද? රුපියල් 5ක් අතේ තියෙන කෙනා. කීයක්වත් නැති කෙනාට වඩා. ඊට අමතරව ඊළඟ ක්‍රමේ තමයි දකුණු අත පැත්තේ ඉන්නේ මේ 5, වම් අත පැත්තේ ඉන්නේ මේ බිංදුව. එහෙනම් විශාලම කෙනා වෙන්නේ 5. විශාලම කෙනා වෙන්නේ 5. දැන් ටීචර් දෙනවා මෙන්න මෙම ඍණ 4 බිංදුව. ඍණ 4 බිංදුව. දැන් ඔන්න මේක මේ විදිහට මෙයා ගාව ඍණ 4ක ණයක් තියෙනවා. මෙයා ගාව ණයක් නැහැ, සල්ලිත් නැහැ. එහෙනම් මේ දෙන්න අතරින් ටිකක් හරි පොහොසත් කවුද? මේ ඍණ තියෙන කෙනාට වඩා ණය නෑ. ඒ කියන්නේ ණය තියෙන කෙනාට වඩා ණයකුත් නැහැ, සල්ලිත් නැති කෙනා පොහොසත් නේ. මෙයා ණය විතරයි. මෙයාගේ අතේ කීයක්වත් නැහැ. මෙයා ණය වෙලා. හැබැයි මෙයා ණය වෙලා නැහැ. ඊට අමතරව වෙන විදිහකට බැලුවොත් ඍණ 4 ඉන්නේ මෙන්න මෙතන. බිංදුව ඉන්නේ මෙන්න මෙතන. එහෙනම් දකුණු අත පැත්තේ ඉන්නේ බිංදුව, වම් අත පැත්තේ ඉන්නේ ඍණ 4. එහෙනම් විශාල බිංදුව. ඔයාලට තේරෙනවද? මේ දකුණට යන්න විශාලත්වය වැඩි වෙනවා. විශාලත්වය වැඩි වෙනවා. ටීචර් එහෙනම් දැන් දෙනවා සංඛ්‍යා රේඛාවක තියෙන්න පුළුවන් සංඛ්‍යා ටික. එතකොට ඔයාලා කරන්න ඕනි ඒ සංඛ්‍යා ටික ආරෝහණ ක්‍රමයට ලියන්නට ඕනි. ඒ සංඛ්‍යා ටික ආරෝහණ ක්‍රමයට ලියන්නට ඕනි. දැන් එහෙනම් ටීචර්ත් එක්කම මේක ලියා ගමු. ටීචර්ත් එක්කම මේක ලියා ගමු. ටීචර්ත් එක්ක ලියා ගන්න සංඛ්‍යා රේඛාවල දක්වා ඇති සංඛ්‍යා ආරෝහණ ක්‍රමයට ලියන්න. ආරෝහණ ක්‍රමයට ලියන්න. ආරෝහණ ක්‍රමයට ලියන්න. ආරෝහණ ක්‍රමයට ලියන්න. සංඛ්‍යා රේඛා ටික අඳිනවා. පුතාලා ටක් ගාලා ඇඳගත්තා. ලිව්වා. ඔන්න මේකේ තියෙන සංඛ්‍යා ටික එහෙනම් මොකද? ඍණ 4, ඍණ 1, බිංදුව 3. එහෙනම් මේ ඉස්සරහින් ලියන්න ඕනි මොකද්ද? කුඩාම සංඛ්‍යාවේ ඉඳන් විශාලම සංඛ්‍යාවට. කුඩාම සංඛ්‍යාවේ ඉඳලා විශාලම සංඛ්‍යාවට.
හිචත් එක්කම ඇඳ ගන්න. කරන්න බලන්න හැමෝමද? කරන්න බලන්න හැමෝම දැන් මේක. ලස්සන්ට සංඛ්‍යා රේඛාව ඇඳ ආරෝහණ ක්‍රමයට ලිව්වා. සංඛ්‍යා රේඛාව ඇඳ ආරෝහණ ක්‍රමයට ලිව්වා. ටක් ගාලා ලියන්න ඕනි.
හරිද? තියෙනවා මොකද්ද ඍණ 4 ඍණ 1.3 ඊළඟ එකේ තියෙනවා ඍණ 20 ඍණ 10 ධන 10 ධන 20 ඊපස්සේ තියෙනවා ඍණ 12 ඍණ 3 බිංදුව ධන 15 ඍණ 8 ඍණ 4 2 8 ඊළඟ එකේ තියෙනවා ඍණ 5 ඍණ 3 ඍණ 2 ඍණ 1 ඔන්න ඔය ටික තමයි තියෙන්නේ. ඔන්න ඔය විදිහට පළවෙනි එක ලිව්වොත් පුතේ තියෙන ඍණ 4 ඍණ 1.3. එතකොට මේ වැදී ලේසි අපිට මේ වමේ ඉඳලා ලියාගෙන ගියා නම් හරි. වමේ තමයි කුඩාම සංඛ්‍යා තියෙන්නේ. වමේ ඉඳලා ලියාගෙන ගියා නම් හරි. ඍණ 4 ඍණ 1.3 ඍණ 4 ඍණ 3 ඍණ 1 නේ තියෙන්නේ. ඍණ 1 ඍණ 4 ඍණ 1.3 හරිද? ඊළඟ එක දෙවැනි එකට යනවා අපි. පුතේ කාලගුණය අයහපත් අතට හැරමින් පවතිනවා. ඒ නිසා ක්ලාස් එක ඉක්මනට ඉක්මනට කියන්නේ අපේ කාල වේලාව ඇතුළත අපි කරා. නමුත් දැන් මේ කොටසට තව ටිකක් වෙලාව දෙන්න හිටියේ. ඔයාලට වෙලාව දෙන්න මේ අර කාලගුණයේ හේතුව නිසා ක්ලාස් එක ඉක්මනට නතර කරන්න වෙනවා. ඒ හින්දා අපි ඉක්මනට මේකේ උත්තර ටික බලාගෙන යමු. ඊළඟ එකේ තියෙන පුතේ ඍණ 20 ඍණ 10 ධන 10 ධන 20 මේ ඔක්කොම වම් පැත්තේ සිට ලියාගෙන ගියා නම් උත්තරය හරි. දෙවෙනි කොටස එතකොට එනවා මෙතන ඍණ 20 ඍණ 10 ධන 10 ධන 20 ඊළඟ කොටසෙත් වම් පැත්තේ ඉඳලා ලියාගෙන ගියා නම් උත්තරය හරි. ඍණ 12 ඍණ 3 බිංදුව 15 ඊළඟ කොටස ඍණ 8 වම් පැත්තේ සිට ලියාගෙන යනවා. ඍණ 4 ධන 2 ධන 8 බලන්නකො මේ ඍණ 8ක් ණයට වඩා ඍණ 4ක් ණය කියන පෝසත් ණය අඩුයි මෙයාගේ. අන්තිම එකේ තියෙන්නේ ඍණ සංඛ්‍යාවමයි ඍණ 5 ඍණ 3 ඍණ 2 ඍණ 1 ඔන්න ඔය විදිහට තමයි අපි සංඛ්‍යා රේඛාවල අද කොටස පළවෙනි කොටස මේ විදිහට තමයි ඔයාලට කියලා දෙන්න තියෙන්නේ. ඊළඟ කොටස අපි ඊළඟ සතියේ ආරම්භ කරමු. එහෙනම් අදට ටීචර් මෙතනින් ක්ලාස් එක නතර කරනවා. හැමෝටම තෙරුවන් සරණයි.